හෙලෝ ට්‍රේඩර්ස් මේ ගෝල් මාකට් එකේ මේ වෙනකොට ලයිව් රන් වෙන එන්ට්‍රි එකක් තියෙන්නේ. මෙන්න දවස වෙලාව මෙන්න මෙතන තියෙන වොලියම් ඉම්බැලන්ස් එකට මාකට් එක ඇවිල්ලා තිනවා. ඒ වගේම CVD එකේ ඩයිවර්ජන්ස් එකක් දීලා තිනවා. ඒකත් එක්කම මාකට් එක මේ වෙනකොට TP එක අරගෙන තියෙන්නේ. මේකේ පිප්ස් 150ක් තමයි ටාගට් එක දාලා තින්නේ. පිප්ස් 50ක් ස්ටොප් ලොස් එක දාලා තින්නේ. මේ වෙනකොටත් TP එක අරගෙන තින්නේ. හරි, මේකත් එක්කම අපි ගත්ත කන්ෆර්මේෂන් එක අපේ DT ට්‍රේඩර් view එකේ මෙන්න මෙතන අපේ සපෝට් ලයින් එකකට ඇවිල්ලා ඒකත් එක්කම මාකට් එකේ මෙන්න මේ කැනල් එකෙන් ලොකු බයින් ප්‍රෙෂර් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කැනල් එකෙන් ඇබ්සෝබ් වෙලා දිනවා මේක. ඒකත් එක්කම මෙන්න මෙතන CVD ඩෙල්ට් එක මේ ඒ කියන්නේ රතු පාටින් පෙන්නන එකේ ප්‍රෙෂර් එක එන්න මෙන්න මෙතන අඩු වෙවි ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ කැනල් එක වෙනකොට අඩු වෙලා තියෙනවා. ඒකත් එක්කම තමයි දැන් මේ මාකට් එක උඩට යන්නේ. දැන් මේ වෙනකොට TP එක අරන් ඉවරයි. අපි බලමු මේ එන්ට්‍රි එකට මොකද්ද වෙන්නේ කියලා. හෙලෝ ට්‍රේඩර්ස්, මේ කලින් ගත්ත එන්ට්‍රි එක ඒ එන්ට්‍රි එකේ ස්ටොප් ලොස් එක වැදුනා. ඒත් ඒ වැදුනේ මෙන්න මෙතනට මාකට් එක අප් වෙලා. ඒ කියන්නේ මේ මෙතනට එනකොට මාකට් එක පිප් 100ක් අරගෙන ඉවරයි. මොකද මේක හැරෙන බව තේරුණ නිසා මෙන්න මෙතන එන්ට්‍රි එකෙන් අයින් වුණා. ඒකත් එක්කම ඊට පස්සේ ආයෙ ඩයිවර්ජන්ස් එකක් දුන්නා මෙන්න මෙතනින්. ඒ කියන්නේ මේක බ්‍රේක් කරාට පස්සේ හරි විදියට බැලුවොත් අපි එන්ට්‍රි එකක් ගන්න ඕනේ මේ ඉම්බැලන්ස් එක බ්‍රේක් කරාට පස්සේ. හරිද? ඒත් සමහරක් වෙලාට තියෙන කන්ෆර්මේෂන් නිසා ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව ගන්නවා. ඒත් අපි ගන්න ඕනේ ට්‍රෙන්ඩ් එකත් එක්කම. දැන් මෙන්න මෙතන මේ තියෙන ඩයිවර්ජන්ස් එක මෙන්න මෙතන බ්‍රේක් කරාට පස්සේ දුන්නා බෙයාරිස් ඩයිවර්ජන්ස් එකක්. ඒකත් එක ගත්ත එන්ට්‍රි එක ගියා මෙන්න මෙතෙන්ට එනකොට තියෙනවා පිප්ස් 130ක් විතර. හරිද? පිප්ස් 130ක් විතර අරගෙන තියෙනවා. ඒකත් එක්කම ආයේ මේ බලන්න මෙන්න මෙතන ඉඳන් තියෙනවා ඩයිවර්ජන්ස් එකක්. මේක බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. හරිද? දැන් මෙතන මේ වෙනකොට ඉම්බැලන්ස් එකට මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්කම බලද්දි දැන් මේක මේ වෙනකොට අපි බලමු. මේ වෙනකොට අප් වෙලා තියෙනවා. මේ වෙනකොටත් පිප්ස් 88ක් 80කට වැඩියෙන් අප් වෙලා තියෙන්නේ. මේ වෙනකොටත් ඒකට හේතුව දැන් මේ මෙතන තියෙන මේ ඩයිවර්ජන්ස් එක මේ තියෙන. මෙන්න මෙතන ඉඳන් ගත්තොත් එතෙන්ට මෙතන මෙන්න මේ ඩයිවර්ජන්ස් එක අප් වෙලා තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ එන්ට්‍රි එකෙනුත් මේ ඩයිවර්ජන්ස් එකත් එනවත් එක්කම මෙන්න මෙතනින් එන්ට්‍රි එකෙන් අයින් වුණා. ඒ කියන්නේ මේ මෙතනින් අරගෙන තිනවා පිප්ස් 138ක්. පිප්ස් 138ක් 138ක් කරන් දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පිප්ස් ඔක්කොම අපි හිතමු පිප්ස් 200ක් කියලා. කොහොමද 100ට වැඩිනේ. ඒ කියන්නේ එතනත් 0.01න් ගත්තොත් අඩුම ලොට් සයිස් එකෙන් ගත්තත් ඩොලර් 20ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඇත්තටම මාකට් එකේ මේ ඩයිවර්ජන්ස් හොඳට වැඩ කරනවා. හැබැයි හරියට ඒ ඩයිවර්ජන්ස් එක දෙද්දී හොඳ කී පොයින්ට් එකකින් මාකට් එක අපි කැච් කරගන්න ඕනේ. එතකොට අපිට හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මේ දැනුත් මේ මාකට් එකේ ලයිව් රන් වෙන ගමන් තියෙන මේ මෙන්න වෙලාව. මේ කලින් ගත්ත එන්ට්‍රි එක ඒක මෙතනින් අයින් වුණා. නැත්තම් ඒ කියන්නේ අපිට මෙහෙම 1 to 3 RR ගන්න නිසා අයින් නොවි අල්ලන් ඉන්න පුළුවන්. ඒත් මෙතනින් ඒක හරියටම අයින් වෙන්න ඕන කියලා ඒක දැනගත්තට පස්සේ එතනින් අයින් වුණා. ඊට පස්සේ මෙතනින් අයින් වුණා. පිප්ස් 200කට වැඩි ගේන් එකක් එතන තියෙනවා. හරි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.